ප්‍රධාන රාජ්‍ය නිලධාරීව බේරගන්න මේ ආණ්ඩුව වග කියන්නේ නැහැනේ. අපි දැක්කනේ බන්දනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට මොකද වුනේ කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුල අද මොකක්ද මේ බේරගන්න මැදිහත් වුනේ නැහැ කියන්නේ? ඒකේ තමුන්නාන්සලා නිවැරදිව ජනාධිපතිතුමාගේ සමාව සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් දුන්නා. තමුන්නාන්සලා දන්නේ නැහැ ඒක. ජනාධිපතිතුමාගේ සමාව කාරණා දෙකකින් පිහි වෙනවා. එකක් තමයි චක්‍රලේ කියනවා, අනිත් එක ජනාධිපතිතුමා ඍජු සමාව දෙනවා. ඒක මුළු බන්දනාගාර ඉතිහාසය තුලම තිබ්බ දෙයක්. ඔව්. ඉතින් ඒක තමුන්නාන්සලා ඒ කියන්නේ අඩු ගානේ ආයතන සංග්‍රහයේ තියෙන රාජ්‍ය නිලධාරියෙක් ආයතන සංග්‍රහය තුලට වැරද්දක් කරලා කියලා බලන්න එපා. ඒක බලන්න නේද තමුන්නාන්සලා ජනාධිපතිතුමාට වඩගහයි කියලා ඒ රාජ්‍ය නිලධාරියව ගිහිල්ලා රිමාන්ඩ් කරා. අද තමුන්නාන්සලා රිමාන්ඩ් කරා කියලා නීතිමය ක්‍රියාමාර්ග තමුන්නාන්සලා තමයි පොලිසිය හරහා රිමාන්ඩ් කරේ. ඔබතුමාට ජනාධිපති සමාව සම්බන්ධයෙන් තියෙන විශේෂඥ දැනුම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දෙන්න තිබුණා ඒ කාලේ. ඒක අදහසක් දක්වන්නකො. වැරදි ආකාරයකට එදත් කිව්වා. එදා පාර්ලිමේන්තුවේ කතා අහන්නේ. එතුමා එදත් මම ඔකනේ කියන්නේ මෙතුමා. ඔබතුමාලා අහලා කරලා එන්න ඕනේ. එදා ඔබතුමාලා නෙමෙයි අපි. අපේ ආණ්ඩුව තිබ්බ වෙලාවේ දුමින්ද සිල්ව මහත්තයාට සමාව දීපු වෙලාවේ ඒ ක්‍රමේ වැරදි කියලා මම පාර්ලිමේන්තුවේ කතා කරලා හැන්සර්ඩ් එකේ බලන්න. පාර්ලිමේන්තුවේ කතා කරලා ඔබතුමා කතා ගණන් ගන්න නැහැ නේද? Let's go. ප්‍රේමනාත් සීදලවත් හිටපු මන්ත්‍රීතුමා මේ ආධාර ලබා දීමේ යාන්ත්‍රණයේ තියෙන ප්‍රමාද බව තමයි මූලිකව මතු කරන්න හේතුව. ඉතින් අපට අමතක කරන්න බෑ හිටපු මන්ත්‍රීතුමනි ඔබතුමා ප්‍රමාදව මතු කරේ නෑ. ආධාර ප්‍රමාදව මතු කරේ නෑ. රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මම මතු කරේ තමුන්නාන්සලා මේ අදාළ ප්‍රශ්නය මේ තත්ත්වය දැනගෙන නිසි උද්‍යෝගයෙන් නිසි ක්‍රියාවලිය නිසි වෙලාවදී ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ වතුර අරින්න ඕන වෙලාවේ වතුර ඇරියේ නෑ. හොඳයි. අන්තිම වතුර පිරෙන තැන වතුර ඇරියේ. වතුර අරිනවද නැද්ද වැව්වකින් සොරවකින් අමුණකින් වතුර අරිනවද නැද්ද කියන එක മന്ത്രി හිටපු മന്ത്രിතුමනි දේශපාලඥයෙක් ගන්න තීරණයක් නෙමෙයි. මොකද මේ වක්කඩක් අරිනවා වගේ එකක් නෙමෙයි. ඔබතුමාලා ඔය වගේ තීරණ ගන්න කරුණා කළ පොඩක් විශේෂ වරමතුමාවක් කියන්න ඕනේ නැද්ද? මේ රටේ නරක දෙයක් වුණොත් කෙටි ප්‍රශ්නයක් විතරක් කරමු. මේ රටේ යම් තීන්දුවක් ගත්තාම ඒකට හොඳ නම් වගේ යුතු වන්නේ ජනාධිපති අමාත්‍යවරුද නරක නම් වගේ යුතු වන්නේ පාලිපාරලිලා. නෑ. හොඳට නරකට දෙකටම රජය වගේ කියන වගකීම් සහගත රජයක් ඉන්නේ. nice. හරි. හැබැයි මේ අර වතුර අරිනවා වහනවා කියන එකම හිටපු മന്ത്രിතුමනි හුදකලා සිද්ධි නෙමෙයි. අපේ මේ අපේ කින්ස්ටන්සන් മന്ത്രിතුමා දන්නවා රජරට පළාත කේන්ද්‍ර කරගෙන තියෙන එල්ලංගා පද්ධති. වාරි පද්ධති. එක වැවක සොරවු ටික අරිනවා කියන එක ලේසියෙන් කරලා ඒ ප්‍රශ්න විතරක් විසඳන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතුමා අහපු දෙයි මොනවද ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග කියන එක චතුර මම මගේ පළවෙනි වටේදී පැහැදිලි කරා කොහොමද අර්බුදයට පෙර කටයුතු කළේ සහ ඒ අර්බුදයේ අතරතුර කටයුතු කළේ කියන එක මම මේ වටේදී පාවිච්චි කරනවා කොහොමද දිනවකවානුත් එක්ක අර්බුද සමයේදී ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියන එක මම හිතන්නේ තවදුරටත් අර නොවැම්බර් 12ක් කතාව සහ ඒ නොවැම්බර් 12 රජය මේක දැනගෙන වෙන්න ඇරියා කියන කතාව වළංගු වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස ඇමතිතුමත් මේ වැඩසටහනේදී ඉතාම පැහැදිලිව නජිත් ඉන්දික සහෝදරයත් එක්ක පැහැදිලි කරපු නිසා මුලින්ම නොවැම්බර් 27 වෙනිදා මෙතුමා කිව්ව විදිහටම කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පක්ෂ විපක්ෂ කැඳවලා මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වලා එදා අයවැය විවාදයේ පැවැත්වෙන දවස පාර්ලිමේන්තුව කලින් අවසන් කරලා මන්ත්‍රීවරු අපි ගම්වලට ගිය දවස නොවැම්බර් 28 වෙනිදා සිකුරාදා මේ අර්බුදය උත්සන්න වෙමින් පවතින කාලයේ විශේෂ රජයේ නිමාඩු දිනයක් බවට පත් කරලා අති විශේෂ ගැසට් නිවේදනයක් රජය නිකුත් කරනවා අත්‍යවශ්‍ය සේවා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා ඒ නොවැම්බර් 28 ඒ වගේම හදිසි ආපදාවට ලක් වූ ජනතාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටවනවා නොවැම්බර් 28ම මේ මොනවද කළේ කියලා අහන ඒවට මම උත්තර දෙන්නේ. ඒ වගේම නොවැම්බර් 28 වෙනිදාම ප්‍රාදේශීය ඔබතුමා හිතන විදිහනේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට රුපියල් මිලියන 50ක් දක්වා මූල්‍ය බලතල ලබා දෙනවා 28 වෙනිදා වෙනකොටම. ඊළඟට 29 වෙනිදා සෙනසුරාදා දවසක් ඒත් රජයේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස අලුත් පත්වීමක් ජනාධිපතිතුමා ලබා දෙනවා. පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයාව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස පත් කරනවා. ඒ 29 සෙනසුරාදා නොවැම්බර් 30 ඉරිදා මොනවද රජය කළේ? අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින්
සියලුම පළාත්වල ප්‍රධාන ලේකම්වරුන්ට බලය පවරනවා මේ ආපදා තත්ත්වයට කටයුතු කරන්න. ඒ වගේම විදේශ කටයුතු, විදේශ රැකියාව සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි ඒකකයක් ආරම්භ කරනවා. එකක් විදේශගත අපේ ලාංකිකයන්ට තමන්ගේ පවුල්වල තොරතුරු දැනගන්න සහ විදේශ ආධාර එකතු කරන්න. මේ 30 වෙනිදා වෙනකොටම ඒ ඒකකය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරලා ඉවරයි. ඊළඟට දෙසැම්බර් 1 සඳුදා වෙනකොට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කළා. මොකද ඒ වෙනකොට විකෘති තත්වයක් වෙළඳපොළ තුළ නිර්මාණය වෙමින් තිබුණා. මේ එළවලු සඳහා අධි මිලක් කැරට් කිලෝ එක, ලීස් කිලෝ එක රුපියල් 10 ගණන් වලට අලෙවන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ශනිකව ක්‍රියාමාර්ග ගත්තා. ඒ පිළිබඳව වෙළඳුන් දැනුවත් කරමින්, පාරිභෝගික ජනතාව දැනුවත් කරමින්. මන්ත්‍රීතුමා එතුමා පත් කරේ කවද්ද? එතුමාව පත් කිරීම සිද්ධ කරන්නේ නොවැම්බර් 29 වෙනි සෙනසුරාදා. ඉතින් එතුමාලා පාලෙට අවුරුද්දකට වැඩි. ඒ එතුමා පත් කරේ නැත්තේ. ඉතින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කෙනෙක් ඉන්නවනේ. අත්‍යවශ්‍ය නැද්ද? නෑ, මේ අහන්නකෝ අත්‍යවශ්‍ය සේවයක් ප්‍රකාශයට පත් කරනවානේ මන්ත්‍රීතුමනි. අත්‍යවශ්‍ය සේවක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා මේ ගම්වතුර තත්ත්වයක් එක්ක. මම එහෙම ඕනේ ඔව්. නෑ. අත්‍යවශ්‍ය නෑ නෑ කොමසාරිස් ජෙනරාල් කෙනෙක් ඉන්නවා. ඉතින් හරි. මම කියන්නේ පත් කළ තිබ්බේ නෑ කියන කපත්ලා ඔතුමා කතා කරා යන්නේ. හරි දැන් 29 වෙනිදා හොදනවා නෙමෙයි ඉතින් මේ දැන් කිසිම දෙයක් කළේ නෑ. අත්‍යවශ්‍ය සේවා ජනරාල්වරයෙක්වත් ඒ වෙලාවේ පත් කළ හිටියේ නෑ. පත් කළා 29 වෙනිදා. 29 වෙනිදා. ඉතින් විවසනේ පස්සේනේ. විවසනෙන් පස්සේ වෙන්නේ කොහමද? 28 විවසනේ. එක දවසකින් ඉවරෙච්ච විවසනයක් ඔබතුමාට කඩු වෙලා ආවේ. මම කියන්නේ ඒක නෙවෙයි. මේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නේ බෑ රටේ. හරි හරි ඉන්නකොට දැන් මෙතනින් බාධා කරන්න බාධා කරන්න එපා. ඊළඟට 20 දෙසැම්බර් 1 වෙනි සඳුදා වෙනකොටම ඉන්ධන බෙදා හැරීම පිළිබඳව අවශ්‍ය බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට බාර දීලා තියෙනවා. ඒ වගේම දිසාපතිවරුන්ට රුපියල් මිලියන 100ක් දක්වා මූල්‍ය බලතල පැවරෙනවා මේ ආධාර බෙදා දීම සහ ජනතාව විපතටපත් වූවන්ට සහන සලසන්න. ඒ දෙසැම්බර් 1 වෙනිදා වෙනකොටම ප්‍රේමනාත් සීදලවත් මහත්මයා මොනවා කිව්වත් ඒ වගේම දෙසැම්බර් 2 වෙනිදා වෙනකොට ගෑස් සහ ඉන්ධන සැපයුම, ජල සැපයුම, sannivedana සහ ප්‍රවාහන කටයුතු පිළිබඳව නැවත වතාවක් මේ අදිසි තත්ත්වය යටතේ රිවීව් එකක් කරනවා. දෙසැම්බර් 3 වෙනකොට වැව්වමුණු පිළිබඳව, රෝහල් වලට රෝගීන් ගෙන යාම පිළිබඳව තත්ත්වය පුරෝකතරයක් කරනවා. ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවා විශේෂ නිවේදනයකින් කොමසාරිස්තුමා. ඒ වගේම ඒ ප්‍රකාශයේ ඒ වෙනකොට සඳහන් වෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් 3 වෙනිදා වෙනකොට මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 246ක් විවෘත කළ බව ඒ නිවේදනයේ සඳහන්. දුම්රිය මාර්ග පද්ධතිය අපේ කිලෝමීටර් 1593ක් තිබුණා. ඒ වෙනකොට අපිට පුළුවන් වුණා කිලෝමීටර් 478ක් විවෘත කරගන්න. දුරකථන භාවිතයේ වෙනකොට sannivedana ජාල 91ක් ක්‍රියාත්මකයි. විදුලි උපපොළවල් 16178න් 11315ක් ඒ වෙනකොට අපි විවෘත කරලා මේ 3 වෙනිදා වෙනකොට. ඒ වගේම ලංකාවේ විදුලි පාරිභෝගිකයන්ගේ මේ හදිසි තත්ත්වය නිසා 3531841ක් විදුලි බිඳ වැටීම් වාර්තා වෙලා තිබුණා. දෙසැම්බර් 3 වෙනිදා වෙනකොට 2526264ක් විදුලි බලය දීලා නවීකරණය කරලා තිබුණා. එතකොට දෙසැම්බර් 5 වෙනිදා නිවේදනයක් නිකුත් කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන බැංකු සහන ලබා දීම පිළිබඳව මහ බැංකු නිවේදනය දෙසැම්බර් 5 නිකුත් කළා. ඊළඟට දෙසැම්බර් 6 භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් නිවේදනය නිකුත් කරනවා මේ ගම්වතුර තත්ත්වය නිසා කුඹුරු වලට එකතු වෙලා තියෙන වැලි සහ මඩ ඉවත් කිරීමේ අවසර ලබා දීම පිළිබඳව. ඒ වගේම දෙසැම්බර් 6 වෙනිදාම තමයි හදිසි තත්ත්වය පිළිබඳව දුරකථන අංකයක් 19.04 නිකුත් කරන්නේ. ඔය අතරම තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවශ්‍ය කරන තවත් මහපොළ වාරකයක් ලබා දීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන්නේ. මේ ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ කියන අඳගොළු බිහිරි විපක්ෂය මේ වගේ තත්ත්වයක් මුළු රටක් මුහුණ දුන්නු ඛේදවාචකයක් වුණත් Tamanට බලය ලබා ගන්න චේතනාවකින් කටයුතු කරන වියරු විපක්ෂයට නොපෙනුනාට සාමාන්‍ය ජනතාවට ඒක පේනවා. ඒත් එක්කම තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට 2025 අංක 8 දරන චක්‍රලේඛයේ යටතේ විශාල සහන ප්‍රමාණයක් ලබා දීම සිදු කළා. මොන වගේ සහනද ලබා දුන්නේ? නිවසක් පිරිසුදු කර ගැනීම සඳහා තිබුණු දීමනාව රුපියල් 10000යි නව රජය යටතේ ඒක 25000 දක්වා වැඩි කළා. මෙතෙක් ආපදා නිසා විනාශ වන එළවලු වගාවන් සඳහා කිසිදු දීමනාවක් ගෙවලා නැහැ. මෙතෙක් ලංකා ඉතිහාසයේ රජය විසින් ඒක ලක්ෂ 2 දක්වා ගෙවනවා හෙක්ටයාරයකට. මෙතෙක් ආපදාවකට ලක් වූ සත්ව ගොවිපළවල් සඳහා ලංකා ඉතිහාසයේ කිසිදු ගෙවීමක් කරලා නැහැ. මේ නව රජය විසින් ලක්ෂ 2 දක්වා දීමනාවක් කරනවා. ආපදාවකට ලක් වූ අයට නිවසක් තරහා ගන්න මෙතෙක් ලංකාවේ ගෙවලා තිබුණේ ලක්ෂ 25යි. නව රජය සම්පූර්ණ නිවසක් සඳහා ලක්ෂ 50ක් දෙගුණයකින් වැඩි දීමනාවක් ලබා දෙනවා. ඒ වගේම විනාශ වූ
කෝ අධ්‍යවදානමක් සහිත ඉඩම් සඳහා මෙතෙක් ලංකාවේ තිබුණේ ලක්ෂ 4ක් ගෙවන්න රජය ඒක ලක්ෂ 50 දක්වා වැඩි කරලා තිනවා. චතුර ඒ කියන්නේ ඉඩම සහ නිවස දෙකම හිමි වෙන පුද්ගලයන්ට ලක්ෂ 50 ඒවා දෙකක් ලක්ෂ 100ක දීමනාවක්. එක්ක ඉඩමක් සමග නිවසක් ඉදි කරන්න නැත්නම් ලක්ෂ 100ක් ලබා දෙනවා. ඔබතුමා පරිපූර්ණක ඇස්තමෙද්දු කොච්චරද ඔබතුමාලා සම්මත කරගත්තේ? ඉන්න මම මේකෙන් පස්සේ පැහැදිලි කරන්න. ඔබතුමා මේ කරුණට අදාළව ඇහුවම මේ ඉන්න මං කියලා ඉවරද කමෝඩ ඔබතුමා දැන් ඔය කතා කරන චතුර මේ කතා කරන්නේ විනාශයට ලක් වූ ව්‍යාපාරික ගොඩනැගිලි මේ දක්වා ලංකා ඉතිහාසයේ ස්වභාවික විපතකින් විනාශයට ලක් වූ ව්‍යාපාරික ස්ථාන සඳහා මුදල් ගෙවීමක් කරලා නැහැ. මේ බාධා කරන ප්‍රේමනාස් සීදලවත් මහත්තයලාගේ ආණ්ඩුවලින් මෙතෙක් ගෙවලා නැහැ. දැන් ගෙවනවා ලක්ෂ 50. ආපදාවකට ලක් වූ කුඹුරු හෙක්ටයාරයක් සඳහා මෙච්චර කාලයක් මුදල් ගෙවලා නැහැ. මේ අපේ රටේ ගොවිතැන් කරන කුඹුරු වලටවත් ඉතිහාසයේ කුඹුරු හෙක්ටයාර වලට මුදල් ගෙවලා නැහැ. දම රජය ගෙවනවා 1,50,000ක් හෙක්ටයාරයකට. ඒ වගේම ආපදාවට ලක් වූ දීවර බෝට්ටු සඳහා ඉතිහාසයේ මෙතෙක් මුදල් ගෙවලා නැහැ. නව රජය ගෙවනවා ලක්ෂ 4ක මුදලක්. ඉතිහාසයේ කවදාක්වත් ලංකාවේ ආපදාවකට ලක් වූ පාසල් සිසුන්ට වෙනම මුදලක් ගෙවලා නැහැ. නව රජය ගෙවනවා රුපියල් 25000ක් එක දරුවෙකුට. ඒ කියන්නේ පවුලේ ඉන්නවා නම් පාසල් යන දරුවෝ 3 දෙනෙක් ඒ පවුලට ලැබෙනවා රුපියල් 75000ක් ඒ දරුවන්ට පොත්පත් මිලදී ගන්න විතරක්. ඒ වගේම ආපදාවට ලක් වූ ලියාපදිංචි කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මීට පෙර කිසිම ගෙවීමක් කරලා නැහැ. නව රජය ලක්ෂ 2.5ක ගෙවීමක් කරනවා. නිවාස අයිමි අය සඳහා මෙතෙක් කුලී නිවසක් සඳහා ගෙවුවේ. කියන්නේ අවතන් කඩුවර වල ඉන්න අපේ සහෝදරයන්ට කුලී නිවසකට යන්න මෙතෙක් ගෙවි රුපියල් 10000යි. නව රජය එක මාසිකව 25000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ ආපදාව නිසා ජීවනෝපාය රැකියාව හිමි වෙච්ච අයට මෙතෙක් ඉතිහාසයේ කිසිම දවසක ගෙවීමක් කරලා නැහැ. නව රජයේ මාසයකට 50000ක් ගෙවන්න යෝජනා කරලා තියෙනවා. උන්ට මාස 3ක් යනකම් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්ව තවත් මාස 3කට ඒක දීර්ඝ කරන්න සූදානම් කියලා. ඒ වගේම මෙතෙක් තිබුණු ක්‍රමය අනුව හානියටපත් වූ නිවස උපකරණ ගන්න තිබුණේ රුපියල් 25000යි. ඒක 50000 දක්වා වැඩි කළා. ඒ වගේම අර්ධ නිවාස හානි සඳහා තිබුණු ඒ මුදල නැවත රුපියල් ලක්ෂ 25 දක්වා ලබා දීලා තියෙනවා. මේ සියල්ල කරන මේ සියල්ලත් එක වැදගත් ප්‍රශ්නයක් ආවම මෙතුම කියන ඔය ඔක්කොම ගෙවන්න සල්ලි නැහැ කියලා ඔබතුමාලා පරිපූර්ණක ඔබතුමා කියන්නේ පරිපූර්ණක ඇස්තමෙද්දුවත් සම්මත කරගත්තා. ඒක බිලියන 50ක් ඔබතුමාලා සම්මත කරගත්තා. ඔය මුදලට උතන්ට යනවා බිලියන 301ක්. දැන් ඔබතුමා කියන ගෙවන්න බෑ කියලා මේක කරන්නේ කතාවේ කිව්වා මේ අයවැයම බිලියන 500ක් වෙන් කරනවා කියලා ඉදිරියේදී දැන්ට වෙන් කරපු මුදල් වලින් පරිපූර්ණ ඇස්තමෙද්දුවක් කරා වෙන් කරනවා කියලා. නැවත පරිපූර්ණක ඇස්තමෙද්දුවක් ගේන. මේ අයවැය දැන් තිරුමල 500ක් ඊට වඩා වුණොත් ඒ වෙනවා තව කියලා. පරිපූර්ණක ඇස්තමෙද්දුවක්. නේද බොකියම ස්තුති චතුරන් මට තව විනාඩි භාගයක් දෙන්න. එතකොට මම මේ පැහැදිලි කරමින් කිව්වේ මේ අයවැය යටතේ කොහොමද ජනතාවට මේ අයවැයෙන් ඒ වගේ මේ ආපදාවෙන් පස්සේ ජනතාවට අපි කිව්වනේ ජනාධිපතිතුමත් අහිමි වෙච්ච ජීවිත හැර සියල්ල ලබා දෙන්න උත්සාහ කරනවා කියලා. රජයක් ලෙස වගකීම් සහගත රජයක් ලෙස මෙහෙම කරනකොට විපක්ෂයේ හැසිරීම කොහොමද? අපිට මේවා සංසන්දනය කරන්න වෙනවා චතුර. අපිට මතකයි ආසන්න මේ වගේ විපතක් සිදු වුණ ඔබට මතක ඇති කොළඹ මීතොට මුල්ල කුණුකන්ද නායකගේ අවස්ථාව. මට මතක විදියට 2016 17 වගේ කාලෙදී 17 වගේ අපේ සහෝදරවරු 50කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. ඒ කාලේ අගමැති ධූරයේ දැරුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා මේ මියගිය පුද්ගලයන්ට මිනි පෙට්ටි ලබා දුන්නා. හැබැයි අපි දැක්කා ඒ කාලේ වීඩියෝ පටවල ඒ දුන්නු මිනි පෙට්ටිවල ඒ මියගිය මහත්තුරුන්ගේ මහත්මියන්ගේ දේහය අරගෙන යනකොට ආදාහනාගාරයට අරන් යන්න පෙර මිනි පෙට්ටිය පිපුරුවා. ඒ වගේ ඊටාම බාල මට්ටමේ ආධාර තමයි ලබා දුන්නේ. ඒ වගේම අපේ ප්‍රේමනාත් සීදලවත් මහත්මයා හරි උද්දාමයෙන් උත්කර්ෂයෙන් කතා කරා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොරෝනා වසංගතය මර්ධනය කරපු ආකාරය ගැන අපි මේ පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ඔය කියනකොට මේ රටේ ජනතාවට මැවි පේනවා. වඩු බාසුත් නැහැ කෙනෙක් පැණිය හදලා කොරෝනා මර්ධනය කරපු විදිය, කැබිනට් ඇමතිවරු මුට්ටි ගඟට දාපු විදිය මැවි පේනවා. ඒ නිසා අභිචාර ක්‍රම ගැන කතා නොකරේ. එතකොට ඥානක්කගේ බලයෙන් කොරෝනා මර්ධනය කරන්න උත්සාහ කරපු අවිද්‍යාවෙන් මේ ස්වභාවික විපත් මර්ධනය කරන්න උත්සාහ කරපු රජයක හිටපු ඉන්ජෙක්ෂන් ටික 1 2 3 4 ඔක්කොම ගැහුවා. ඒ පිළිබඳව තරකයක් නැහැ මන්ත්‍රී